තවත් රත්ති නුවරන්කාරයෙක් හොයාගෙන අපි අද ඇවිල්ලා තියෙන්නේ හෝමාගම ප්‍රදේශයට. අපි බලමු කවුද මේ නුවරන්කාරය කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ රත්ති නුවරන්කාරයෙක් වෙච්ච මැණිකගේ ගෙදරට. ඉතින් අපෙන් සුබ පැතුම් මෙන්න ඔබේ රන්කාසිය. අද දවසේ රත්ති නුවරන්කාරයෙක් වෙලා රන්කාසියක් දිනාගෙන ලැබිච්ච එක ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මට සතුටුයි. මට මෙහිම තෑගියක් ලැබිලා නැහැ මීට පෙර. අපේ අම්මා කිව්වා මෙහෙම විදි තියෙනවා ඔයා දාන්න ඇප්ලයි කරන්න කියලා. මම දැම්මා. රත්ති නුවරන්කාරයෙක් විදිහට ඔයාගේ ජයග්‍රහණය ගැන අද දවසේ බලන් ඉන්න අනිත් අයට මොනවද කියන්නේ? මම කියන්නේ හැමෝටම රත්ති පාවිච්චි කරන්න. මම දන්න කාලේ ඉඳන් මගේ මම ඇතුළු මගේ පවුලේ සියලු දෙනා මේ පාවිච්චි කරනවා. වැඩි ලාභෙකුත් ඇත්තටම තියෙනවා. මේ කෝප ගානක් හදන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේ රත්ති පාවිච්චි කරන ඇති කියලා. මම වගේම රත්ති අරගෙන කූපන් පතු පුරවල ඇප්ලයි කරන්න. සතුට වැඩි කමට මැණිකට වචන එන්නේත් නැහැ. එහෙම නැත්නම් පවුලේ අයත් එක්ක මේ සතුට භුක්ති විඳින්න අපි ඔබට සුබ පතනවා. මැණිකේ වගේම ඔබටත් පුළුවන් රත්ති නුවරන්කාරයෙක් වෙන්න. ඔබට කරන්න තියෙන්නේ රත්ති හෝ රත්ති කිරිතේ පැකට් එකක් අරගෙන එහි ඇතුළේ තියෙන රහස් සංඛ්‍ය මේ ලිපියට එවන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ අංකයට SMS කරන්න. එහෙමනම් පරක්කු වෙන්න එපා. අදම ඇප්ලයි කරන්න. රත්ති නුවරංකාරී